නැද්ද? කට වහපන්කෝ. මලම කරදරයක් වුණානේ. ලස්සන කුරුළු ශබ්දයක් දීපන්කෝ එක්කෝ. නේද? කුරුල්ලොත් බලහන් නේද? නිකන් කුරුල්ලොන්ගෙත් නිකන් ලස්සන ශබ්දයක් කරනවා ෂෝක්. කුරුල්ලෝ තමයි අම්මෝ කැලේ ඉන්න කුරුල්ලෝ කය ගහන ශබ්ද වල නැගි හිරි වැටෙන සමහරට. අර උලම කියන එක කෑ ගහද්දි මෙහෙම එනවා. රෑ තනියෙන් ඉන්නකොට අර කියන්නේ අර ගෑනු කෙනෙක් මරලා තොන දෙනව සද්ද නෙන්නේ. අම්මෝ ඒ සද්ද ඇහෙනකොට මෙහෙ මයිල් කෙලින් වෙනවා. දන්නේවත් නැහැ. මෙහෙම කෙලින් වෙනවා. ඒක මාරම මූසලයි. ඔව්. ඒකේ ජනප්‍රවාදයෙන් බෝධිලිම කියන්නේ පිරිමි තනියෙන් ඉඳ එනවා කියලා කියන්නේ. නෑ මම ඒක පිළිගන්නේ නැති වුණාට මම ඒක පිළිගන්නවා. ඒ කියන්නේ මට ඒක වුණානේ. දැන් ඕක ඇත්තටම දැන් විද්‍යාවෙන් ගත්තොත් හරි කුරුල්ලෙක් තමයි. ඇයි බං ඌ තනියෙන් ඉන්න මිනිස්සු ගාවට එන්නේ එතකොට? ඒක මාර අවුලන්නේ. ඉතින් මම එදා කන්ද උඩ ඉන්නකොට තනියෙන් බං ඉතින් රාත් 12:01 වෙලා කන්ද උඩ හිටපු එක ටෙන්ට් එක පිටිපස්සට ඇවිල්ලා මරලා තුන තියන්න ගත්තා. කොහමද ෆීලින් එක? මගේ සද්ද වලට අහන්න දුන්නා නේද? ඇඟ හිරි වැටෙනවා. හිරුනේ වෙන එකේ කිටින එක්ක මැරලා එතන පහළ ප්‍රපාතයක් දුවන්නවත් බෑ. මම මේ වගේ එජ් එකක් හරිද? මෙතනින් එහාට ප්‍රපාතේ මම මෙතන මේ පාර දිනා මෙහි කන්ද මෙහි තියෙනවා. ඊට පස්සේ මේ රෑත් 1යි විතර මට නිින්ද ගිහලා හිටිය හොඳ සැපට. නිින්ද ගිහලා ඉන්නකොට මේ කන්ද උඩින් ඇහෙනවා. අර ඒ සද්දේ මං දාන්නම් ඒ සද්දේ හරිද? දාන්නක පස්සේ අහන්න දෙන්නම්. අව් ගාලා නිකන් හූ කියනවා ගෑනු කෙනෙක් කෑ ගහනවා. මම බය හිටියේ ওই පුණාගල පිල් ක්ලින්ටන් වල අලියෙක් ඉන්නවා. අලියත් හූ කියනවනේ සමහරවිට නිකන් අලියද දන්නේ නැහැ. ඒ දන්නේ නැහනේ බා. අලියා අයි අලියගේ සද්දෙත් එනවා එහෙම. දුරනේ කියලා හිතලා එහෙමත් හිතුවා හරිද? ඒ නිසා බයට කොහොම ටෙන්ට් එකේ දොර අරගත්තාම. ටෙන්ට් එකේ දොර අරගෙන මේ ඊට පස්සේ ඉතින් හිටියා නැගිටලා හිටියා. මොනවත් අතෙත් නැහැ ඉතින් අලියත් එක ගහ ගන්න එපා. අලියද කියලා ෂුවරුත් නැහැ. ඊට පස්සේ බලද්දි දැන් කන්ද උඩින් හෙජ් සද්දේ තප්පර දෙකක් වගේ යනකොට මං හිටපු පාරේ කෙලවර. අලියට එච්චරික් මන්ට එන නම් අලිය ජම්ප් එකක් දාන්න ඕන. හරිද? අලිය නෙමෙයි කියලා ෂුවර් කරගත්තා. ඒත් බලද්දි මං ඒ පාරේ දිගින් සද්ද එනවා ලං වෙනවා. තේරෙනවනේ සද්ද ලං වෙනවා කියලා. එතකොට අතේ තිබ්බ පිහිය මොකොත් කරගන්න නෙමෙයි තේරෙන්නේ නැහැ නමුත් කරන් පිහිය අතර ගත්ත යකඩයක් නිසා ඔය විශ්වාස කරන්නේ නැහැ කට්ටිය හරිද? මට උනානේ ඉතින් ඒක කුරුල්ලෙක් වෙන්නේ නැති. හරිද? කුරුල්ලා තමයි. ඌ පාරදී දැන් එනවා. මට පේන්නේ නැහැ බං මට සද්ද ඇහෙනවා. සද්දෙන් තේරෙනවනේ. ඊට පස්සේ බං හරියටම ඊගා පාර සද්ද ඇහෙනකොට ඌ මගේ ටෙන්ට් එක පිටිපස්සේ. එතකොට මං ටෙන්ට් එක ඇරිය මට ටෙන්ට් එකේ පහළ ප්‍රපාතේ. හරිද? පිටිපස්සේ ඉඳන් ගෑනු කෙනෙක් හූ කියනවා. පාන්දර 1යි. තනියෙන් ඉන්නේ කියලා ඇතුළට ගන්නයි බං. හරිද? කොහරි එදාන ඇත්තමයි බය වුණා බයවිල්ලක්. හැබැයි කලබලුනේ නැහැ. කලබල වුණා නම් මැරෙනවා. ඉතින් එහෙම ওই මිනිස්සු මැරෙන්නේ හොල්මන් කියලා දැකලා ඒකට තමයි. මම හිතාගත්තා දැන් මම හිතාගත්ත කියන්නේ මට ටෙන්ට් එක ඇරියට පස්සේ පේන දින ඈත කිරි වෙහෙර. කතරගම පේනවා. ඒ තරම් ඒතනට පළාත් 5ක් පේනවා ওই පොයින්ට් එකට. කතරගම කිරි වෙහෙරේ ලයිට් එක පේනවා. මං ඉතින් කරපු පින් ටිකක් මතක් කරගෙන ඔව් සිරා මං ඊට පස්සේ පින් අනුමෝදන් කරා. හරිද? සිරා මම තව පින් අනුමෝදන් කරලා බුදුගුණ සිහි කරලා ඒ ටික කිව්වා. ඒකේ සිරාමයි ඒ කියන්නේ බොරුවක් කියන්න ඕනේ. උඹලා දන්නවනේ මම බොරු කියන්නේ නැහැ කියලා. මේ ඇයිද මම බොරු කියන්නේ නැහැ අතන. එතකොට ඇස් ටික වහගෙන ඒ ටික කරලා තප්පර 5ක් යන නැහැ. ඒ සද්දේ මට ඇහෙන්න ගත්ත ගමේ. ශනිකව කුරුල්ලෙක් වෙන්නේ නැති. ඒ සිද්ධි ඔක්කොම අහඹුවක් වෙන්නේ නැති. හැබැයි ඉතින් ඒක හරියට ලස්සන ගැලපිලා කෙලවුණා. ওই සිද්ධි ඔක්කොම රෙකෝඩ් කරා. ඒ කියන්නේ ওই සිද්ධි වෙනකොට මම දන්නේ මොනව වේද කියලා. මොනවා වුණත් කාට හරි සාක්ෂියක් කර තියෙන්න බෑ කියලා මම ඔව් එහෙම තමයි GoPro එක ඔන් කරලා තමයි තිබ්බේ. GoPro එක ඔන් කරලා තමයි මේ ওই සිද්ධිය වෙන්නේ. ෆෝන් එකේ රෙකෝඩ් එකත් ඔන් කරා. මොනවා වුණත් අපි දන්නේ නැහැ මොනව වේද කියලා. හරිද? මම ඇත්තටම හිතන් හිටියේ අලියාව නම් ටෙන්ට් එකෙන් දොර ඇරලා පැනලා එතන පොඩි හට් එකක් තියෙනවා. ඒක ඇතුළට සාමාන්‍ය රින්ග ගන්න. ටෙන්ට් එක කියන එක හයියක් නැහනේ. එහෙම සූදානම්කින් තමයි හිටියේ. ඔය ඔක්කොම වෙනවම හරි ඉක්මනට නෝදේ. ඊට පස්සේ දැන් ගියානේ ඉතින් මට නිින්ද යන්නේ නැහැ. ඊට පස්සේ මං වාඩිලා හිටියා. ඊට පස්සේ
පැය වාගයක් විනාඩි 20ක් කරලා මට නිින්ද ගිහිල්ලා මම දන්නෙත් නැහැ. නිින්ද ගිහිල්ලා සැපට උදේ හැරෙද්දි මේ මිනිස්සෙක් ආව ගමේ. ඊට පස්සේ මම ඉක්මනට මේ මිනිස්සට කතා කරලා අංකල් මේ අලියා එනවද නැත්නම් මොකක් හරි සද්දයක් ඇහුණා මෙන්න මේ සතා මොකಾದ කියලා මම මේ ෆෝන් එක දැන් ගත්තා රෙකෝඩ් එක අහන්න දෙන්න. හරිද මේ සතා මොකද්ද කියලා දන්නවද කියලා අහන්න කියලා. GoPro එකත් අරන් ආවා. මන් දන්නේ ඒක ඔක්කොම අහඹුවක් වෙන්නේ නැති GoPro එකේ SD කාර් එරර්. හරිද? GoPro එකේ SD කාර් එක එරර් වෙලා. ඒ මගේ වීඩියෝසුත් නැහැ. අනිත් චිප් එකේ වීඩියෝ ටිකක් විතරයි තියෙන්නේ. ෆෝන් එකේ බලද්දි දැන් ওই සිද්ධිය උනේ 29ද කොහෙද? ඒක මන් දන්නේ මට රෙකෝඩින් දාලා නැතුව වෙන්නේ නැති. බයට ඒක මොකක් කර වෙන්නත් ඇති. හැබැයි GoPro එකේ නම් SD කාර් එකක් ආවා. ෆෝන් එකේ රෙකෝඩ් දැම්මේ නැහැ කියන්නකෝ. ඒ දවසට දවස් 14කට කලින් ඉඳන් රෙකෝඩින් මොකුත් ෆෝන් එකේ නැහැ. ඒක බොරුවක් වෙන්නේ නැති. මම ඒක බොරුවක් කියලා මම ඒක Nokia හිටියේ ඒක බොරුවක් කියලා හිතනවනේ. මම රෙකෝඩින් දාන්න නැතුව ඇති ඇත්තටම. බයට රෙකෝඩින් දාන්න නැතුව ඇති. එහෙම හිතමුකෝ. SD කාර් එකේ එරර් වුණා. ඒකත් අවුලක් නැහැ. ඒක මොකද SD කාර් එකේ තෙර එනවා සාමාන්‍යයෙන් එහෙම එනවනේ. කොහමරි මට වොයිස් එක හොයාගන්න බැරි වුණා. මිනිස්සුන්ට කතාව කරුවට පස්සේ ඇහුවා පුතා වෙලාව හරියටම 12:01 අතරද කියලා ඇහුවා. හරිද? එතකොට තවත් හිරි වැටුණා. ඊට පස්සේ තව කතා ටිකක් කිව්වා. ඒහි කවුරුත් තනියෙන් ඉන්නේ නැල්ලු. ඒ එතන සාමාන්‍ය තනියෙන් ඉන්නෙම නැති තැනල්ලු. එතන සාමාන්‍ය මිනිස්සු මැරලා අරයි යන තැනක්ලු. හරිද? එහෙම සිද්ධි ටිකක් තියෙනවා. කලින් ඔහොම සිද්ධියකුත් වුණාලු. ඔය කලින් කොල්ලෙකුත් මැරුණාලු. ඔහොම සිද්ධි ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම අහමුතා වෙන්නේ නැති මේ ඒ සිද්ධිය මට මතක් වුණේ මේ කුරුල්ලා කෑ ගහනකොට ඒක මාර එක්ස්පීරියන්ස් හැබැයි එදායින් පස්සේ හරිද ඕන යකෙක් කියලා හිටියේ. බයක් තිබ්බයි වෙන තනි කැම්ප් එකකට ওই සිද්ධි වලට. හැබැයි එදා පහුවද මං හිටියේ මේ කොහෙද මෙහි? උඩුදියලම. උඩුදියලමට යනවත් රෑ ගිහිල්ලා ආතල් එකේ මම විතර දියල්ලා මුදුනටම. සාමාන්‍ය උඩුදියලම තමයි තනි වෙන අර අලියෙක් ගහලා කොල්ලෙකු කෙල්ලෙකු නැති උනේ. එතන මම යනකොට අලියා පහළ ඉන්නවා. ඒ දෙන්නගේ වැරද්ද ඒක නෑ. මම කැම්පින් කරනකොට මට අලියා පේනවා පහළ ඉන්නවා කියලා. උන් සාමාන්‍ය ලුණු කන්න එනවා. උන්ට වදයක් නැතුව අපි ඉන්න ඕනේ දින්නව නම් කියන්නේ. එහෙම කියලා ඌත් එක්ක සාතුරු සාමිච්චි ඉන්නවා කියන්නේ මේ ඌ යන පාරට එන් ගහන්න හොඳ නෑ. ඌ යන පාරක් තියෙනවා. ඒ පාරේ තිබ්බේ මොකද්ද? ඌ ඒක ඉතින් සමතලා කරලා දානවා. උගේ ගමනේ උගේ ගෙදරනේ. අපි ගිහලා උගේ ගෙදර උටවන්න ඉන්න තැන ඉන්න හරියන්නේ නෑ. අපි ඒවත් තැන්වල ගිහලා ඒ විදිහට ඉන්න ඕනේ. ඔය හොඬ වැල් දාලා තියෙනවා ලුණු ගන්න මට නෙමෙයි ඈ. දියලුම හොඬ වැල් දානවා සාමාන්‍ය ලුණු තියාගෙන ඉන්න හොඳ නෑ. කැම්පින් කරනවා. අලි ඉන්න පැතිවල. ඒ අලියට මිනිස්සු හුරුයි. ඒ නිසා බලෙන් ඇවිල්ලා ගහන්නේ නැහැ මිනිස්සුන්ට. හැබැයි ඌ යන පාරේ ඉද්දි මොකක් කරේ එදා නම් සිද්ධි මොකක් කරේ වෙන්නේ නැති බල්ලේ බුරලා හරි ඒ යන පාර තමයි ටෙන්ට් එක ගහලා තියෙන්නේ. එහෙම දේවල් තියෙනවා. එදා නම් හිතාගත්තා වරෙන් ඕනේ යකෙක් උඩුදුනමත් මිනිස්සු කී දෙනෙක් මැරලා තියෙනවා. එතන ඕන තරම් මැරලා තියෙනවා මිනිස්සු. බයක් නැහැ. එදායින් පස්සේ ඇත්තටම දැන් නම් මෝන මගුලා. ඕන තැනක් ඕන දෙකක් දැන් නැති. මම රෑ 8ටත් කඳු නැගලා තියෙනවා. එදායින් පස්සේ ඒ සිද්ධිය ලැබෙනවා. ඒ රෑට කඳු නැගිදි පට්ට ආතල්ල. හඳ එළිය තියෙන දවසක එහෙම. අද්විතීය සංයුක්ත ගණිතයේ ගවේෂණාත්මක සන්නාමය මදුෂාන් නිරංජන්. හේන කියන්නෙම ටාගට් වලට